අර ඔය දෙන්න හදන්නේ වෙන මොනවත් හාල් නෙමෙයි. වී අලෙවි මණ්ඩලයේ දැන් තියෙනවා මිලදී ගත්ත වී මෙට්‍රික් ටොන් 1,15,000කට 20,000කට ආසන්න ප්‍රමාණයක්. ඒවා ගුල්ලෝ ගහලා දිරන තත්ත්වයට මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තියෙන්නේ. වී තියෙන්නේ. ඒ මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට විසි කරන්න පුළුවන් හාල් වී ටික නැවත සහල් බවට පත් කරලා තමන්ගේ හිතයිෂී මෝල් හරහා වී සහල් බවට පත් කරලා ඒවා තමයි මේ රාජ්‍ය සේවයකට කවන්න හදන්නේ. ආනයනික සහල් නෙමෙයි. ආනයනික සහල් ගෙනාවේ පුජ්‍යලිකංශෙන් ඒවා වෙළඳපොළට මුදා හැරලා විකුණලා ඉවරයි. රට පුරාම එක එක විදිහේ ගොවි ජනතාවගේ ගොවි බිමේ ප්‍රශ්න මතුවලා තියෙනවා. මතු වෙමින් පවතිනවා. ඒවට විසඳුම් නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ වනසත්ත්ව රිලා ප්‍රශ්නය, එතකොට අලි ප්‍රශ්නය, දඬුලේනු ප්‍රශ්නේ වනසතුන්ගේ වෙන හානිය සම්බන්ධයි. සමස්තයක් විදිහට මේ වන විට මේට අවුරුදු ගණනාවක පුරා ඉඳන් මේ දක්වාම මේ රටේ වනසත්ව හානි නිසා රිලවුන්ගේ, වඳුරන්ගේ, දඬුලේනන්ගේ, මොනරුගේ, ඌරන්ගේ, මුවන් ඇතුළු අලි ඇතුන්ගේ හානිය නිසා අපේ රටේ සමස්ත කෘෂි නිෂ්පාදනයෙන් හානි වෙන ප්‍රමාණය තමයි 32%. සමා වෙන්න 32%. ඉස්සලා තිබුණේ 28%ක් වගේ. ඒ විතරක් නෙමෙයි දැන් මේකේ වෙලා තියෙන ලොකුම උවදුර තමයි ලොකුම අවදානම තමයි විශේෂයෙන්ම රිලව් බහුලව ඉන්න, වඳුරන් බහුලව ඉන්න, මොනරුන් බහුලව ඉන්න, ඌරන් බහුලව ඉන්න, ඉත්තෑවන් බහුලව ඉන්න අලියතුන්ගේ වාසස්ථාන වෙච්ච නිජ බිම්වල විශේෂයෙන් වියලි අනුරාධපුර දිස්ත්‍රික්කය, පොළොන්නරුව, ඒ වගේම පොළොන්නරුවේ ඇතැම් ප්‍රදේශවල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල, නුවරඑළියේ හඟුරන්කිත රිකිල්ලගස්කඩේ ප්‍රදේශවල සහ සමහර කෑගල්ල දිස්ත්‍රික්කය තුල බොහෝ දුරට gedara ගෙවත්තේ කිසිදු වගාවක් මේ වෙලාවේ මේ වෙන විට කරන්න බැරි තත්යකට තරම් ගාණත්වය වැඩි වෙලා තිනවා. රිලා ගාණත්වය වැඩි වෙලා තිනවා. පොල් ගහක් හදන්නේ නැහැ, කෙසෙල් ගහක් හදන්න බෑ, අඹ පැලයක් හදන්න නැහැ. කිසිම දෙයක් අඩු ගානේ දෙහි ගෙඩියක්වත් දෙහි ගහක්වත් හිටවන්න බැරි තත්යක තමයි තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ බරපතල උවදුර නිසා අනාගතයේදී ගෙවත්තේ වගා කරන පවා වගා කිරීම පවා මේ වෙනකොට අත්හැරලා දාලා තිනවා. කිසි අපි ගියපු ප්‍රදේශවල කිසි කෙනෙක් කියන්නේ රිලව් හින්දා වගා කරන්නේ නැති මුඩු බිම් බවට පත් වෙමින් පවතිනවා. ඒ නිසා දැන් මේ හේතු නිසාම 2025 මාර්තු 15 සෙන්සුරාදා මේ රටේ කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් ඒ සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන මැදිහත් වෙලා නාමල් කරුණාරත්න ඇමතිවරයා දැතුළු ඇමතිවරුන් දැතුළු රිලා සංගණනයක් කරා විනාඩි 5ක. දැන් මේ රිලා සංගණනය කරලා අවුරුද්දයි මාස 4යි. ඒ කියන්නේ මාර්තු මාසේ කරේ දැන් අවුරුද්දයි මාස 4යි. එතකොට මේකේ වාර්තා පිළිබඳව මොනවත් නැහැ. ඊළඟට දැන් 2024 25 සමාන 2025 ජූනි 12 වෙනිදා කෘෂිකර්ම අමාත්‍යාංශයට මේ වාර්තා සියලු දිස්ත්‍රික්ක වලින් ආපු වාර්තා බාර දෙනවා. හැබැයි මේ වන විට රිලව් මේ දත්ත සම්බන්ධයෙන් විශ්ලේෂණය කරලා ගත්ත කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වෙනකන් නැහැ. සාමාන්‍යයෙන් අපි ඒ ගැන පැහැදිලි කරනකොට ආණ්ඩුවෙන් කිව්වා මට විරුද්ධව සමාජලට මෙච්චර වියදමක් ගියා කියනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි පවා කරා. හැබැයි අද සිද්ධ වෙලා තියෙනවා මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියනවා ලක්ෂ 55ක් තමයි වියදම් උනේ කියලා. හැබැයි සෙනසුරාදා දිනක නිසා මේ සම්බන්ධයෙන් සහභාගී වෙච්ච රාජ්‍ය නිලධාරීන්ට ඕටි බටා පවා ගෙවන්න වෙලා තිනවා. එතකොට කොහොමදත් මේක ලක්ෂ 55ක් නෙවෙයි. හැබැයි අදටත් හමස් පෙට්ටිය කෘෂිකර්ම අමාත්‍යාංශයට ආපු ඒවා ටික හමස් පෙට්ටියේ. හැබැයි රිලවුන් සම්බන්ධ ප්‍රශ්නේ එතනමයි. තව වැඩි වෙලා තියෙනවා. ඉත්තෑවන් ප්‍රශ්නේ එහෙමමයි. වඳුරන් ප්‍රශ්නේ එහෙමමයි. මොනරුන් ප්‍රශ්නේ එහෙමමයි. ඒ නිසා අපිට එක වෙලාවකට හිතෙනවා මේ රිලවුන් සහ දැන් හැබැයි ඊයේ පෙරේදා එකම විසඳුම තිබුණේ මෙයා කියනවා නාමල් කරනවත් hina වෙවි පොඩි සංදර්ශනයක් දැම්මා රිලවාද පාරිභෝගිකයෙකු වේ කියලා. ඒක නෙමෙයි ඒකට උත්තර. මේකට ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙන උත්තර නීති විසඳුම්. අපි දන්නා වෙනත් රටවල දැන් අපේ රටේ සංස්කෘතිකමය වශයෙන් ආගමික වශයෙන් බාධාවන් විවිධ තියෙනවා. ඊළඟට සත්ත්ව කමිටුව සත්ත්ව පරිසර හිතවේදීන්ගේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. හැබැයි ඕස්ට්‍රේලියාව වගේ රටවල ජාතික සතා වෙච්ච ඒ ගණත්වය වැඩි වෙච්ච ගාම ඕස්ට්‍රේලියාවේ වෙනම දින දාගෙන ඉවරලා ඒවා බැලන්ස් කරනවා ස්වභාවික විදියට නෙමෙයි මේ සාමාන්‍ය කෘත්‍රිම ඒවා පාලනය කරනවා. ඒ නිසා අපේ රටටත් මේ රිලා සංගණන රිලා වැඩි වෙලා තියෙන රිලා ගණත්වය සම්බන්ධයෙන්, වඳුරු ගණත්වය සම්බන්ධයෙන්, මොණර ගණත්වය සම්බන්ධයෙන්, ඉත්තෑ ගණත්වය සම්බන්ධයෙන්
කෘතිමව පාලනය කිරීමේ ක්‍රමවේදයන් අවශ්‍යයි. ඒ නිසා ගොවියන්ට අපි කියන්නේ ඉන්න සිවිල් ආරක්ෂක බලකාය ඉන්නවා, හමුදාවේ ඇතැම් පාර්ශව ඉන්නවා. ඒ නිසා වහාම ආණ්ඩුව මැදිහත් වෙන්න මේ ගොවියෝ ළඟට ඒක ඔක්කොම කුණු බෙන්ගාල බොක්කොට කියලා ගොවියන්ට දාන්න හදන්න එපා. විධිමත් ක්‍රමයක් හදන්න පොලිසිය හර අඩු ගානේ ගොවියන්ට ගමේ කමිටු හදලා ඉවරලා ඔය සිවිල් ආරක්ෂක කමිටු තියෙනවා. හමුදාවෙන් විශ්‍රාම ගියපු අය, හමුදාවේ සහ ආරක්ෂක අංශවල විශ්‍රාම ගියපු අය හැම ගමකම වගේ ඉන්නවා. ඒ වගේ කමිටුපත් කරලා ගමකට තුවක්කු පහව ගානේ දෙන්න මේ වගේ මේ උවදුරින් බේරෙන්න. එතකොට බලාගනි මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි දැන් අපිට එක වෙලාවකට හිතෙනවා මේ පිළිබඳව තීන්දුව තීරණ ගන්නේ නැත්තේ මේ රිලා සංගණනයේ මේ පැත්තේ අපි ගන්නට මේ කුෂිකාර්ය ඇමතිවරයා රිලවුන්ගේ වඳුරන්ගේ ගොඩේද හිටියේ. එතකොට ඒ කට්ටියත් ඒ සංගණනයට අයිති වෙනවද? නාමල් කරුණාත් ඒ ගොඩේද හිටියේ. ඊට අමතරව සමහර මේ ඔය ගණුමට සම්බන්ධ වෙච්ච ඒ කමිටුවක් හිටියේ. කමිටුවේ රිලා ගොඩේද වඳුරු ගොඩේද හිටියේ කියලා ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා වහාම තීන්දුව ගන්න මේ වෙලාවේ වෙන ප්‍රශ්න නෙමෙයි. මෙන්න මේකටත් උත්තර දිය යුතුමයි. වහාම තීන්දුව తీරන ගන්න. ඒ නිසා ආණ්ඩුව මේක කරන්න කළ යුතුමයි. කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගකීමක්, අමාත්‍යාංශයේ වගකීමක්, අමාත්‍යවරයාගේ වගකීමක්. මේක අනිවාර්යයෙන්ම රිලා අර්බුදයට මේ රටේ විනාශ වෙන්නේ මේ කෘෂි නිෂ්පාදන ආර්ථිකයේ 32%ක්. ඉදිරියේදී ඔය හැමෝම කියනවා ආහාර අර්බුදයක් එනවා, තෙල් නීනෝ එනවා, එහෙම කියලා. එහෙමනම් මේ අපේ නාස්ති වෙන්නේ මේ රටේ ගොවි ජනතාව වගා කරන දේවල්, ගෙවත්තේ කිසි දෙයක් හදාගන්නේ නැහැ. ඊළඟට ඒක විතරක් නෙමෙයි, ඉදිරියේදී මේක කාන්තාරයක් බවට පත් වෙන්න පුළුවන්. ගෙවතු වල කිසිම දෙයක්, Tamange ගෙවත්තේ වත්ත පිටියේ කිසිදු දෙයක් නැති වෙන තැනට අද ඇවිල්ලා තිනවා. පොල් ගෙඩියක් අද තියාගන්න බෑ. අනෝද ගෙඩියක් තියාගන්න බෑ. පැපොල් ගෙඩියක් තියාගන්න බෑ. දෙහි ගෙඩියක් තියාගන්න බෑ. දොඩම් ගෙඩියක් තියාගන්න බෑ. පළතුරු කිසිම දෙයක් තියාගන්න. ඒ නිසා රිලව් වඳුරෝ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම දැඩි තීන්දුව තීරණයක් ගන්න ඕනේ. පරිසරවේදීන්ගේ ඒ අනම්මනම් සත්ත්ව හිංසා මේ වගේ හරියන්නේ නැහැ. රටක මේ රටේ කුෂිකර්ම නිෂ්පාදන ආර්ථිකය තමයි අංක 1. ඒ මත පිටලා ජෛව විද්‍යාත්මකව මේක පාලනය කරන්න බැරි නම් කෘත්‍රිම ක්‍රම මගින් හරි පාලනය කළ යුතුමයි. නෑ ඒක තමයි කියන්නේ දැන් මේ ආණ්ඩුවට මේ මාස ආණ්ඩුවට දැන් මාස 22යි 20යි 21යි. ඒ ශේෂපත්‍රයේ ඇතුළතී කරපු දේවල් කියලා මහා ලොකුට නෑනේ. ඒ නිසා දැන් ඇතැම් යම් වැඩ ටිකක් තියෙනවා. හැබැයි කුෂිකර්මාන්තයේ සම්බන්ධයෙන් පොඩි අර ඔලු ගෙඩි ලොකුවට තිබුණාට චූටි අලගෙඩි තරම් මොළ තියෙනවනේ. ඒ මොළයක් තියෙන කෙනෙක් තමයි මේ වසන්ත සමරසිංහ. වසන්ත සමරසිංහ කරන්නේ කුට්ට කුජීත පජාතිය වැඩක්ම තමයි. එක්කෝ අල අස් ගලවනකොට අල ගෙන්නනවා, බීලුණු ගලවනකොට බීලුණු ගෙන්නනවා, වී අස්සරු නෙල්ලා වී ටික තියෙනකොට හාල් ටික ගෙන්නනවා. මෙයා ආනයනෙන් තොර ලෝකයක් නැහැ. ඒ අතරදී පොඩි සිල්ලර කතා ටිකක් කියනවා. වෙළඳැමතිවරයා විදියට කියන්න ලැජ්ජයි. හාල් ටිකක් ලීසින් ක්‍රමයට දෙනවා කියලා කියනවා. මෙයාලට තිබ්බ එකයි දැන් මන්නම් කියන්නේ රාජ්‍ය සේවකයෝ රොද බැඳගෙන ඡන්දෙ දුන්නේ 80ක් 90ක් විතර රාජ්‍ය සේවකයෝ ගෙනාවා. ඉතින් රාජ්‍ය සේවකයන්ට හත්තලාමේ ඔහොම වෙලා මදි. තාමත් මේවා වෙනවට. මොකද මේ රාජ්‍ය සේවකයෝ පල්ලහැ තුච්ච චුත්ත විදියට පල්ලහැට දාලානේ මේ කතා කරන්නේ. කියන්නේ රාජ්‍ය සේවකයාට සලකන සැලකිල්ලට මං හිතන්නේ ඉදිරියේදී රාජ්‍ය සේවකයාත් ඒ විදියටම සලකන්න ඕන කියන එක තමයි කියන්නේ තියෙන්නේ. ඉතින් මෙයාලට වෙන විසඳුම් නැහැ. අර ඔය දෙන්න හදන්නේ වෙන මොනවත් හාල් නෙමෙයි. වී අලෙවි මණ්ඩලයේ දැන් තියෙනවා මිලදී ගත්ත වී මෙට්‍රික් ටොන් 1,15,000කට 20,000කට ආසන්න ප්‍රමාණයක්. ඒවා ගුල්ලෝ ගහලා දිරණ තත්ත්වයට මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තියෙන්නේ. වී තියෙන්නේ. ඒ මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට විසි කරන්න පුළුවන් හාල් වී ටික නැවත සහල් බවට පත් කරලා තමන්ගේ හිතයිෂී මෝල් හරහා වී සහල් බවට පත් කරලා ඒවා තමයි මේ රාජ්‍ය සේවයකට කවන්න හදන්නේ. ආනයනික සහල් නෙමෙයි. ආනයනික සහල් ගෙනාවේ පුජ්‍යලිකංශෙන් ඒවා වෙළඳ පොළට මුදා හැරලා විකුණලා ඉවරයි. දැන් අර නාස්ති වෙන වී ප්‍රමාණය විතරක් මේ වී මණ්ඩලේ මේ සිද්ධිය නිසා මහජන මුදල් භාවිතා භාණ්ඩාගාරයට වෙන හානිය බිලියන ගාණක් මේවා නාස්ති වුණොත්. ඒ නිසා ඒකට උපක්‍රමයක් විදිහට නැතුව මේ රාජ්‍ය සේවකයන්ට ආදරයට නෙමෙයි, කරුණාවට නෙමෙයි, සත්ව කරුණාව පහළ වෙලා නෙමෙයි වසන්ත සමරසිංහට මේ කපටිකම කෘප්පකට වැඩක් කරන්නේ. අර වීඇලේ මණ්ඩලයේ සතු මිනිස් පරිභෝජනයට නුසුදුසු වෙන වී ටික නැවත සහල් බවට පරිවර්තනය කරලා ඒවා රාජ්‍ය සේවකයන්ට දෙන්න හදන්නේ. දැනටමත් මර්ධගහ මුල රජයේ ආහාර ගබඩාවල තියෙනවා අහක දාන්න පුළුවන් ගුල්ලෝ ගහන තත්ත්වයට ඇවිල්ලා තියෙන සහල් තියෙනවා. සහල් මෙට්‍රික් ටොන්
10,000ක් 15,000ක් අතර ප්‍රමාණයක් තියෙනවා නරක් වෙමින් ගුල්ලෝ ගහන ආසන්න තත්ත්වයට පුස් බැඳිලා වැදිලි බැඳලා ඒ සහල් ටික තමයි මූලික වටේ නැවත සුද්ධ කරලා මේ රාජ්‍ය සේවකයට කවන්න හදන්නේ. රාජ්‍ය සේවකයා ඒ තරම් ඔලොමොට්ටලද වසන්ත සමරසිංහ ඔලොමොට්ටල වුණාට වසන්ත සමරසිංහගේ ගෲප් එකට පජාතීය කට්ට කුජීත වැඩ නිසා මේ කරන්නේ මේ ආණ්ඩුවට රාජ්‍ය සේවකයන්ට ප්‍රාමාණික වියතුන්ට වෙච්ච රාජ්‍ය සේවකයන්ට අර මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කවන්න තමයි හදන්නේ. හැබැයි ඉතින් තැපැල් ඡන්දෙන් එක මිටට රොද්ද බැඳගෙන දුන්නේ උදේ පාන්දර ගිහලා රාජ්‍ය සේවකයෝ ඡන්දෙ දුන්නේ. හොඳම වැඩේ තමයි රාජ්‍ය සේවකයන්. සමහර රාජ්‍ය සේවකයෝ හිටියා හොර ඡන්ද දාපු අය හිටියා මේ මාලිමාව වෙනුවෙන් සමහර අය අපි දන්න විදියට රොද්ද බැඳන් බලපෑම් කරලා දුන්න අය ඉන්නවා. ඒ නිසා මේකට හොඳම පිළිතුරු තමයි අර විදියට අර මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල්ම තමයි කවන්නේ. එක පැත්තකින් වසන්ත සමරසිංහ හිතුවත් දන්නේ මේ රාජ්‍ය සේවකයෝ කියන්නේ හරක්ය, රාජ්‍ය සේවකයෝ කියන්නේ මිනිස් කොට්ටාසයක් නොවන සතුන්ද කියලා හිතුවද දන්නේ නැහැ. ඒ නිසානේ මේ මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල් කවන්නේ. மேலதிக செய்திகளுக்காக எமது யூடியூப் தளத்தை சப்ஸ்கிரைப் செய்யுங்கள்.